අඩෝ මේ මරුනේ වරදවා හිතුවේ නැත්තම් පොඩ්ඩකට මැරෙන්නවද? ඔව් අම්මට සිරි ඩැමේජ් එක බතින් දෙන්නෙම නෑනේ බ වටින බූරුවා අහා මයේ මුකු විල්ලි හයි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අදත් ඔයගොල්ලෝ විතර ඉන්න තාත් එක අලුත් Minecraft සීරීස් එකක් එක්ක අද ශ්‍රී ලංකාවට අති විශේෂ දවසක් 8 වන අභිමානවත් නිදහස් දිනය. ඉතින් මං හිතුවා ෆ්‍රෙන්ඩ්ස් මේ සුබ දවසේම ඔයගොල්ලෝ ගොඩක් කාලෙත් තිස්සේ ඉල්ලපු Minecraft hardcore series එක පටන් ගන්න. ඔයගොල්ලන්ට වෙනස්කම් ටිකක් පේනවනේ. ඔව් ෆ්‍රෙන්ඩ්ස් මං වැඩ පොඩ්ඩක් ලේසි කරගන්න මොඩ්ස් ටිකක් ඉන්ස්ටෝල් කරලා තියෙනවා. මං ඒක ගැන තව ටිකකින් කියන්නම් ෆ්‍රෙන්ඩ්ස්. මුලින්ම මොකක්ද hardcore කියලා කියන්නේ? සරලව කිව්වොත් මැරුණොත් මැරුණමයි. ඒ කියන්නේ මෙහි අපිට තියෙන එක ජීවිතයයි. එක වතාවක් හරි මැරුණොත් ආයේ මෙහි හදපු දේවල් කරපු දේවල් ඔක්කොම අමතක කරලා උඩ බලන් ඉන්න තමයි තියෙන්නේ. ඒ නිසා මැරෙන්නේ නැතුව මෙහි ජීවත් වෙන්න ඕන ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මෙතන hardcore කියන එකේ hard කියලා නමක් තියෙනවා. ඒකෙන් සරලව කියන්නේ මේ ගේම් එක හරිම අමාරුයි. zombie skeleton වගේ hostile mobs අපිට ලොකුවට damage කරනවා. ඒගොල්ලොන්ගෙන් අපි ගොඩක් දුරට පරිස්සම් වෙන්න ඕන. පොඩ්ඩ වැරදුනත් අපි විරයක් වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඒ වගේම Filtrix සිංහල YouTube channel එකත් එක්ක subscribers 80000කට වඩා වැඩි පිරිසක් එකතු වෙලා ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස්. ගොඩක්ම ස්තුතියි ඔයගොල්ලෝ මේ දෙන සහයෝගයට. ටික Filtrix සිංහල පවුලේ සමාජිකයින් ගණන වැඩි වෙනවා. මට හරිම සතුටුයි ෆ්‍රෙන්ඩ්ස්. හරි අපිට ගොඩක් වෙලා නෑ. දැන් ටක් ගාලා සර්වයිව් වෙන්න පටන් ගන්න වෙයි. මුලින්ම ගහක් කොටන්න පටන් ගමු. ෆ්‍රෙන්ඩ්ස් බලන්න මේ වෝල්ඩ් එකේ ලස්සන. මේ වෝල්ඩ් එක ක්‍රියේට් කරන්න කලින් මම වෝල්ඩ් 20ක් 30ක් විතර ක්‍රියේට් කරලා තමයි ෆ්‍රෙන්ඩ්ස් මේ ලස්සන වෝල්ඩ් එක ගත්තේ. මොකද මේක හાર્ඩ්කෝර් වෝල්ඩ් එකක්. අපි ගොඩක් කාලයක් තිස්සේ මෙහි ජීවත් වෙවි. එතකොට අපි ගන්න වෝල්ඩ් එක අපේ හිතට අල්ලපු වෝල්ඩ් එකක් වෙන්නම ඕන. හොඳයි. මට දැන් ඕන කරන ක්‍රාෆ්ටිංಗ್ ටේබල් එකක්. තවම ලස්සන රිසෝස් පැක් එකකුත් ඉන්ස්ටෝල් කරා. ඒ වගේම JEI මොඩ් එක. මේ අමතරව මෙන්න මේ මැප් එක. අපිට අමතක කරන්න බෑ Better Minecraft series එක. මං හිතුවා ෆ්‍රෙන්ඩ්ස් ඒකේ මැප් එක මේකෙත් ඉන්ස්ටෝල් කරන්න. මීට අමතරව Free Nightfall series එකේ අපිට හම්බෙච්ච මේ Travelers backpack එකත් මං ඉන්ස්ටෝල් කරා ෆ්‍රෙන්ඩ්ස්. මම මේවා ඉන්ස්ටෝල් කරේ වැඩ පොඩ්ඩක් ලේසි කරගන්න. අඩෝ මං කීවලම කාලා අවුලන්නේ අවශ්‍ය කරන ටූල්ස් ටිකක් හදාගමු. නයිස්. මං කලින් කිව්වනේ වෝල්ඩ් 20ක් 30ක් විතර ක්‍රියේට් කළා තමයි මේ වෝල්ඩ් එකත් ක්‍රියේට් කරේ කියලා. ඒ නිසා කලින්ම මේ වෝල්ඩ් එකේ ගමක් කොතනද තියෙන්නේ කියලා බලාගත්තා ෆ්‍රෙන්ඩ්ස්. ටක් ගාලා අපි යන් දැන් මේ ගමට. බැටලෝ කොමර සුබ නිදහස් දිනයක් වේවා. පොරෙන් කොටලා බලමු. එහෙම ලේසි. නයිස්. බොම්බයි නයිස්. මම හිතන්නේ මම යන පාර හරි. අනේ අම්මි අඩෝක හાર્ඩ්කෝර් කියලා මට අමතක වෙනවා බං. මොකද මේක මගේ පළවෙනි හાર્ඩ්කෝර් සීරීස් එක. ඔව් පළවෙනි වතාවට හાર્ඩ්කෝර් ආපෙන්ස් මතාව මොඩ් එකක් ඉන්ස්ටෝල් කරා. අපිට පුළුවන් shift එක ඔබගෙන එකපාර මුළු ගහම කපලා දාන්න. ඉතින් දැන් නම් රෑ වෙනවා ටගාලා යන්. මොකද හිතන්නේ ගමගෙන. මාරුනේ. Are you missing me baby? මොකෝ වෙන්නේ ඉතින්? ඌ එයාගේ බෙඩ් එක උස්සලාද? බලහන් කොමහක් ඇත්ත වෙඩනේ.